අපිට කඳතරයක් කියලා දෙන්නකෝ. අද කතාව තමයි පුතේ නිල් රැවුල් තියෙන මිනිසා. ඔන්න එක කාලෙක ඈත පිටිසර ගමක ගොඩාක් පොහොසත් නිල් රැවුලක් තියෙන පිරිමි පුද්ගලයෙක් ජීවත් වුණා. මේ පිරිමි පුද්ගලයාට ලස්සන විශාල ගෙයක් වගේම ලස්සන ගෙවත්තකුත් තිබුණා. ඉතින් පුතේ දුවේ මේ පුද්ගලයාට නිල් රැවුලක් තිබුණ නිසා හැමෝම කතා කළේ නිල් රැවුල තියෙන මිනිසා කියලා. මේ පොහොසත් මිනිසයාගේ ගෙදර ළඟ දුප්පත් ගැහැණු කෙනෙක් ජීවත් වුණා. මේ ගැහැණු කෙනාට හැඩි දැඩි පිරිමි ළමයි 3 දෙනෙක්ම හිටියා. ඒ වගේම ගොඩාක් රූමත් යෞවන වියේ ගැහැණු ළමයෙක් හිටියා. වගේම පොඩි ගෑනු දරුවෙකුත් හිටියා. යෞවන වියේ ගෑනු ළමයාගේ නම තමයි ඈන්. අනිත් කෙනාගේ නම රාණි. ඉතින් මේ නිල් රැවුල තියෙන මිනිස්සයාට ඕනේ වුණා මේ දුප්පත් පවුලේ ගැහැණු ළමයෙක් විවාහ කරගන්න. ඈන් කියන මේ ගෑනු ළමයා මේ නිල් රැවුල තියෙන මිනිස්සයත් එක්ක විවාහ වෙන්න නම් කැමැත්තක් නැහැ. අනේ අම්මේ මට නම් බෑ මේ මිනිස්සෙක් එක්ක විවාහ වෙන්න. එයාගේ රැවුලක් නිල් පාටයි. අනික කීප වාරයක්ම එයා බැඳපු කෙනෙක්. එයාගේ බිරින්දෑවරු ඔක්කොම එයාව දාලා ගිහිල්ලා. කවුරුවත්ම දන්නේ නෑනේ අම්මේ. ඒ අයට මොකද උනේ කියලා. ඒ අය කොහෙද ගියේ කියලා. මෙයාලගේ අම්මා මෙහෙම කිව්වා. අපි දුප්පත්. අපිට හරියට කන්නත් නැහැ. අපිට හරියට බොන්නවත් දෙයක් නැහැ. අඳින්න වස්ත්‍රයක් නැහැ හරියට. අපි කොච්චර අසරණයිද. ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නැහැ. අම්මේ එච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි බැඳපු අයව දාලා ගියේ? ඒකනේ අම්මේ. රජිනක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි ඒ අය මොකද එයාව දාලා ගියේ? ඉතින් මෙහෙම පවුලේ අය කතා කර ඉන්නකොට නිල් රැවුල තියෙන මිනිස්සයා මෙයාලගේ දුප්පත් ගෙදරට ආවා. ඇවිල්ලා මෙහෙම ඇහුවා. අද නම් ගෙදර හැමෝම ඉන්නවනේ. මම ආවේ වැදගත් කාරණාවක් කතා කරන්න. මම කැමති ඈන් කසාද මදේ. ඔයාලගේ අදහස මොකක්ද මගේ යෝජනාව ගැන? මගේ දුව කැමති නෑනේ ඔයාව කසාද බඳින්නේ. එහෙමද? ඒකට කමක් නෑ. ඔයාලා කැමති නම් මගේ ගෙදර ටික දවසක් ඇවිල්ලා ඉන්න පුළුවන්. මම විතරයි තනියම ඉන්නේ. හරිම පාළුයි. මම කැමති ටික දවසක් ඔයාලා මගේ ගෙදර නැවතිලා ඉන්නවනේ. ඔයාලා හරියට මගේ නමවත් දන්නවත් දන්නේ නැහැ. මගේ නම විල්සන්. එයාලා හැමෝම මේ ලස්සන ලොකු ගෙදරට ටික දවසකට නතර වෙන්න ගියා. මේ නිල් රැවුල තියෙන මිනිස්සයා මෙයාලට අවශ්‍ය කරන සියලුම දේ දුන්නා වගේම කාරුණිකව මෙයාලත් එක්ක සතුටින් කාලය ගත කළා. ඉතින් මේ පවුලේ අයට ඒකට සතුටු හිතුණා. ඉතින් මේ ඈන් කෙල්ලගේ හිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිල් රැවුල තියෙන මිනිහා නරක කෙනෙක් නෙමෙයි අම්මේ. එයා අපිට ගොඩාක් කාරුණිකව සැලකුවා. අම්මේ මම කැමති නිල් රැවුල තියෙන කෙනාව කසාද බඳින්න. අක්කා ඇත්තටම කසාද බඳිනවද? හැබැයි මට අක්කත් එක්ක ඉන්න ඕනේ. ඔන්න ඉතින් ඈන් නිල් රැවුල තියෙන මිනිස්සයත් එක්ක විවාහ වුණා. මෙයාලා එකම ගෙදරක ජීවත් වුණා. ඒ වගේම ඈන් රාණිවත් තියාගත්තා. එක දවසක නිල් රැවුල තියෙන මිනිහා ගෙදරින් පිටත් වෙනවා. මේ නිල් රැවුල තියෙන මිනිස්සයා කිව්වා මට අද පොඩි වැඩ වගේකට යන්න තියෙනවා. ඔයාට මම මේ ගෙදර යතුරු ටික දෙන්නම්. ඒ වගේම මේ තියෙන්නේ පුංචි කාමරේ දොරේ යතුර. ඔයා මේක විතරක් අරින්න හිතන්නවත් එපා.
ඈන්ව බලන්න. ඈන්ගේ යාළුවෝ ඔක්කොම ගෙදරට ආවා. ඈන් එයාලට එක කාමරයක් ඇර අනිත් ඔක්කොම කාමර ටික පෙන්නුවා. ඒ තමයි අර පුංචි දොරක් තියෙන කාමරේ. ඈන්ගේ යාළුවෝ හොඳට විනෝද වෙලා ගෙදරින් පිටත් වුණා. ඈන් යාළුවන්ට හොඳට සැලකුවා. හැබැයි ඈන්ට ඕන වුණා මේ පුංචි දොර ඇරලා බලන්න. ඇයි මට විල්සන් මේ කාමරේ දොර අරින්න එපා කිව්වේ? මම මේ දොර ඇරලා බලන්න ඕනේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කෝ බලමු. කෝ මේකේ අතුර? මේ තියෙන්නේ. ඇරලා බලමු. අයියෝ මේකෙන් ඇරෙන්නේ නෑනේ. මේකත් නෙමෙයි. බලමු වෙන එකක් දාලා. හරියටම හරි. මේ තියෙන්නේ අතුර. දැන් ඇරුණා. මේ දොරේ අතුර තෝරගෙන දොර විවෘත කළාට පස්සේ එයාට මේකේ ඇතුලේ තියෙනව දැකලා ඇස් අදහ ගන්න බැරි වුණා. ඈන් ඇට සැකිලි කීපයක් දැක්කා. අනේ දෙයියනේ මම මොනවද මේ දකින්නේ? කාගෙද මේ ඇට සැකිලි? අනේ විල්සන් දැන් ඒද දන්නේ නැහැ. ඉක්මනට මම මේ කාමරෙන් එළියට යන්න ඕනේ. ඈන්ට බය හිතුණ පාර යතුර තීන්ත බාගයකට වැටුණා. මේ අතුර දැන් නිල් පාටයි. අයියෝ මේ අතුරත් මේ තීන්ත බාල්දියට වැටුණානේ. දැන් කොහොමද මම මේ තීන්ත ටික යවන්නේ? ඈන් දැන් මේ කාමරේ ලොක් කරලා යතුරත් අරගෙන එළියට දිව්වා. අපි දැන් විල්සන් එකනි මේ අතුර තීන්ත ටික ඉක්මනින් යවන්න ඕනේ. දැන් මේ ඈනුයි රාණි නොයෙකුත් දේවල් කරලා මේ අතුර තීන්ත ටික යවන්න බලනවා. ඈන් දැනගත්තා මේ අතුර මේ විදියට දැක්කොත් නිල් රැවුල තියෙන මිනිස්සයා එයාවත් මේ කාමරයට දාලා මරලා දානවා කියලා. එතකොටම නිල් රැවුල තියෙන මිනිස්සයා ගෙදරට ආවා. ඈන් මම ගෙදර ආවා. ඈන් කොහමද ඈන්? අයියෝ විල්සන් දැන් ওই මිනිස්සයා මාව මරලා දායි. මේ තියන්නේ වගේ අතුරු ටික. ඒකේ අතුර නිල් පාට වෙලා තින්නේ කොහොමද? මේ නිල් රැවුල තියෙන මිනිස්සයාට හොඳටම කේන්ති ගියා. ඔයා මම එපා කීප දේ කරා නේද? අර පුංචි දොර අරින්න එපා කියලා මම කිව්වේ. ඔයා ඒක එහෙනම් මැරලා බැලුවා. දැන් ඉතින් තමුණුත් ඒ කාමරේටම වෙලා ඉන්න ලෑස්ති වෙනවා. ඈන්න අර පුංචි දොර තියෙන කාමරේට අරගෙන යන්න හැදුවා. අනේ මාව මරන්න එපා. මට තව පොඩි වෙලාවක් ජීවත් වෙන්න දෙන්න. මම ඔයාලට තව එක පැයක් දෙන්නම්. රාණි ගෙදර ඉන්නම කියලා නිල් රැවුල තියෙන මිනිස්සයාට අමතක වෙලයි තිබුණේ. රාණි ඔයා ඉක්මනටම අපේ ගෙදරට ගිහිල්ලා අපේ අයියලා වෙක්කන් එන්න. ඇයියක් කිව්වා බය වෙලා? හොඳටම දාඩියක් දාලත් එක්ක. මේ මිනිහා මාව මරන්න හදන්නේ. හැබැයි ඔයා මේ නිල් රැවුල් මිනිහට අහුවෙන්නේ නැති වෙන්න හොරින් යන්න ඕනේ. හරි අක්කේ මං ඉක්මනට අයියලාව එක්කන් එන්න. ඔයා බය වෙන්න එපා. මං එනකන් අක්කා අඬන්නේ නැතුව ඉන්නකෝ. මං ඉක්මනට එන්නම් අයියලාව එක්කගෙන. අයියේ අපේ අක්කව අර මිනිස්සයා හිර කරගෙන ඉන්නේ. අපි ඉක්මන් කරලා අක්කව බේරගන්න යන්න ඕන. නැත්තම් අර මිනිස්සයා අපේ අක්කව මරයි. මේ විල්සනේ හැම කරාද? අපි ඉක්මනට නංගි බේරගන්න. අනේ මාව මරන්න ගෙනියන්න එපා. මට රිදෙනවා. මාව අතාරින්න. අනේ මාව අතාරින්න. අනේ මගේ කොණ්ඩේ රිදෙනවා. මේ වෙලාවේ ඉක්මනටම ආපු ඈන්ගේ අයියලා තුන්දෙනා නිල් රැවුල තියෙන මිනිස්සයාට හොඳටම තඩි බානවා. ඊට පස්සේ මේ නිල් රැවුල තියෙන මිනිස්සයව
අර පුංචි දොර තියෙන කාමරයට දාලා සදාටම දොර වහලා දාන්න. මේ විදිහට ටික කාලයක් ගත වුණා. ඈන්ට හොඳ ස්වාන් පුරුෂයෙකුත් හම්බ වුණා. හැමෝම මේ විශාල ලස්සන ගෙදර සතුටින් ජීවත් වුණා. මෝගේ තවත් ලස්සන රේඩියෝ බලන්න කැමති නම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.